2026 A-Level Chemistry MCQ paper එකේ පළවෙනි ප්‍රශ්න 10න් ඔයාලට කලින්ම ප්‍රපෙයාර් වෙන්න පුළුවන් නම් ඔව් 2026 A-Level Chemistry MCQ පළවෙනි 10 මම අද ඔයාලට කලින්ම එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මේකෙදි අපි ප්‍රෙඩික්ට් කරන ප්‍රශ්න තියරි කොටස් සහ ඒ ආශ්‍රිත ප්‍රශ්න ටික අපි ඩිස්කස් කරනවා. ඉතින් තව සති 3ක් වගේ පොඩි කාලයක් තමයි එක්සෑම් එකට තියෙන්නේ. නිසා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. කෙමිස්ට්‍රි පේපර් එකේ මුල් ප්‍රශ්න 10 ප්‍රධාන වශයෙන් කොටස් 3කින් තමයි සමන්විත වෙන්නේ. ඒ කියන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි සහ ඕගනික් සහ කැල්කියුලේෂන්. මේකෙදි ඕගනික් ප්‍රශ්න 3ක් හෝ 2ක් කැල්කියුලේෂන් වලින් කියන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වලින් ප්‍රශ්න 2ක් හෝ 3ක් සහ ඊටු ටික ජෙනරල් කෙමිස්ට්‍රි වලින් තමයි අන්තර්ගත වෙන්නේ. ඉතින් මේකෙදි මම ඒ කැටගරිස් 3ට ඕගනික් ජෙනරල් සහ කැල්කියුලේෂන් වලට කඩලු වෙලා මම ප්‍රශ්න ටික එක්ස්ප්ලেইন කරනවා. අපේ ප්‍රෙඩික්ටේෂන් 2026 A-Level Chemistry paper එකේ මුල් ප්‍රශ්න 10 මොන වගේද කියලා. ඉතින් මම පළවෙනි ප්‍රශ්න 10 ඕගනික් කොටස් ටික පැහැදිලි කරනවා. ඒකෙදි පළවෙනියෙන්ම ඕගනික් වල අහන්න පුළුවන් 2020 ඉඳන් පේපර්ස් වල මේ ප්‍රශ්න දීලා නැහැ. එක තැනකදී දීලා තියෙනවා කාබෝනියම් අයන් එක. ඒකෙදි ඩිරෙක්ට් කාබෝනියම් අයන් එක ගැන අහලා තිබ්බේ නැහැ. ඒකෙ තිබ්බේ අවිලතාවය සම්බන්ධයෙන් ඕගනික් වල ප්‍රැක්ටිකල් පැත්තට බලගෙන තමයි මේ ප්‍රශ්න අහලා තිබ්බේ. ඉතින් මේ ලංකකදී මේ ප්‍රශ්න දීලා නැහැ. ඇත්තටම කාබෝනියම් අයන් එක නැත්නම් කැටායන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තිබ්බේ නැහැ. ඉතින් මේ අවුරුද්දේ ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් කාබෝනියම් අයන් වල ස්ථායීතාවය වැඩි වෙන පිළිවෙලට සකසන්න කියන මෙන්න මේ ආශ්‍රිත ප්‍රශ්නය. ඒ විතරක් නෙවෙයි මම මෙතන highlight කරලා දෙන රතු පාටින් green art. ඉතින් green art ගැන ප්‍රශ්නයක් 2020 පස්සේ අහලම තිබ්බේ නැහැ. ඉතින් මම ප්‍රෙඩික්ට් කරනවා මේ අවුරුද්දේ green art සම්බන්ධයෙන් ප්‍රශ්න අහවි කියලා වෙලා. ඒකෙදි green art සම්බන්ධයෙන් අහන්න පුළුවන් හොඳම ප්‍රශ්නේ තියෙන්නේ සංයෝග කීපයක් මේ විදිහට දීලා green art හදාගන්න පුළුවන් වෙන්නේ මොන වගේද කියලා වෙලා. ඉතින් green art ගැන ඔයාලා හොඳට බලා ගන්න. ඊළඟට ක්ලෝරින් මුක්ත කණ්ඩක යාන්ත්‍රණය සම්බන්ධයෙන්. ඉතින් මේකෙදි ක්ලෝරින් සම්බන්ධයෙන් මම නෙමෙයි ඕනම හැලජන් එකක මුක්ත කණ්ඩ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔයාලා හොඳට බලා ගන්න. මොකද හැම අවුරුද්දම ගිය අවුරුද්දේ දුන්නා, ඊට ඉස්සරින් අවුරුද්දේ දුන්නා, ඊට ඉස්සරින් අවුරුද්දේ දුන්නා. ඉතින් මේ මුක්ත කණ්ඩක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම මුල් ප්‍රශ්න 10 අතර අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේකෙදි ප්‍රශ්නේ දෙන්න පුළුවන් දෙවිදියක් තියෙනවා. මේ විදිහට ප්‍රකාශ සත්‍ය අසත්‍ය ප්‍රකාශය තෝරන්න දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් දුරට මුක්ත කණ්ඩක ආශ්‍රිත ප්‍රතික්‍රියා ටික දීලා ඒකෙන් නිවැරදි වෙන්නේ මොකක්ද කියලා. ඉතින් මේ මුක්ත කණ්ඩ ගැන අනිවාර්යයෙන්ම බලා ගන්න. හැම අවුරුද්දකම මේ මුක්ත කණ්ඩක ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම දෙනවා. නිකන් මේක නිකන් අර බඩේ බත් වගේ තමයි. මුක්ත කණ්ඩක නැත්තම් ඒ කියන්නේ මුක්ත කණ්ඩක නැති වෙන්නේ නැහැ පේපර් එකේ. ඊළඟට මෙතන මේ දීලා තියෙන්නේ කාබෝනියම් අයන් එක ස්ථායීතාවය සම්බන්ධයෙන්. ඊළඟට ඕගනික් වල වැදගත්ම කොටසක් මෙන්න මේක සමාවයක සම්බන්ධයෙන්. ඉතින් අපි ගත්තොත් මේ වෙනකම් 20න් පස්සේ ඉඳන් සමාවයක සම්බන්ධයෙන් MCQ ප්‍රශ්න දීලා නැති තරම්. ඉතින් මේ අවුරුද්දේ මුල් ප්‍රශ්න 10ට හෝ නැත්තම් වෙන ප්‍රශ්න කොටසකට හරි මෙන්න මේ සමාවයක කොටස අහන්න පුළුවන් MCQ එකක්. ඒකෙදි ගොඩක් දුරට MCQs අහන මේ සමාවයක සම්බන්ධයෙන් MCQ එකක් අහන විදි දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ විදියට අණු සූත්‍රය දීලා ඒකට තියෙන චක්‍රීය හෝ චක්‍රීය නොවන හෝ උපරිම සියලු සමාවයක අඳ දක්වන්නයි කියනවා. එහෙම නැත්තම් අණු සූත්‍රය දෙන්නේ නැහැ. මේ විදියට තියෙන උපරිම සමායක සංඛ්‍යාව එයාලා අහනවා. ඒකෙදි ගොඩක් දුරට ඔයාලා සමායක දෙනකොට ගොඩක් ඩබල් බොන්ඩ් එක. ඒ කියන්නේ ඇල්කීන් එකක් සම්බන්ධයෙන් තමයි ගොඩාක් දුරට දෙන්නේ. මොකද ඒකට තමයි අපිට අඳින්න පුළුවන් උපරිම සමායක ප්‍රමාණයක් අඳින්න පුළුවන් වෙන්නේ ඇල්කීන් එකකට තමයි. ඉතින් ඒක නිසා සමායක සම්බන්ධයෙන් හොඳට බලා ගන්න එක MCQ එකක් මේ අවුරුද්දේ ගොඩක් දුරට දෙන්න පුළුවන්. ලොකු සම්භාවිතාවයක් තියෙනවා. මොකද මේ වෙනකන් දීලා නැහැ. ඊළඟට මෙන්න මේ જાතිය ප්‍රශ්නයක්. ඉතින් මේකත් 2020න් පස්සේ දීලා තිබ්බේ නැහැ. බන්ධන දිග සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඕගනික් වල ඩබල් බොන්ඩ්, ට්‍රිපල් බොන්ඩ්, ඒ වගේම ඇරෝමැටික් කාණ්ඩයක් සම්බන්ධ කරලා කාබන් අතර බන්ධන දිග වැඩි වෙන අණුපිළිවෙලට සකසන්න. ඉතින් මේකත් හොඳම ප්‍රශ්නයක්. මොකද මේක ගොඩක් අර මොහොම් කරණයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවනේ. ඒක නිසා මේ අවුරුද්දේ දෙන්න පුළුවන් ලොකු සම්භාවිතාවයක් මේ බන්ධන දිග සම්බන්ධයෙන් තියෙනවා. ඊළඟට IUPAC නාමකරණය. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම 100% sure මුල් ප්‍රශ්න 7 ඇතුළත, ඒ කියන්නේ 5 හෝ 7 වෙනි ප්‍රශ්නේ හරියට නම් දෙකක් කියන්න පුළුවන් එනවා. මේකෙදි වැදගත් වෙන්නේ කාබොක්සිලික් කාණ්ඩයක්, ඒ වගේම NH2 කාණ්ඩයක්
ඒ වගේම හැලජන් කාණ්ඩයක් සහ ඩබල් බොන්ඩ් එකක් හෝ ට්‍රිපල් බොන්ඩ් එකක්. ඒ වගේම ඇල්ඩිහයිඩ් හෝ කීටෝන කාණ්ඩයක් එක්ක කොම්ප්ලෙක්ස් එක වෙච්ච සංයෝගයක් තමයි කාබන් දාමය 7 හෝ 6 අඩංගු එකක් තමයි ගොඩාක් දුරට ඔයාලට දෙන්නේ. ඉතින් කාබන් 6 7 දාම සහිත සංයෝග ඔයාලා හොඳට නාමකරණය IUPAC නාමකරණය ලියලා ප්‍රැක්ටිස් කරලා යන්න අනිවාර්යෙන් IUPAC නාමකරණයක් දෙනවා. හරි. මේක තමයි අපි ඕගනික් වලින් ප්‍රෙඩික්ට් කරන ප්‍රශ්න ටික. ඉතින් මේකේ සමරි එකක් ගත්තොත් ඕගනික් වලින් අපි ප්‍රෙඩික්ට් කරනවා IUPAC නාමකරණය. ඒ වගේම කාබෝනියම් අයන් වල ස්ථායීතාවය. ඉතින් මේක ප්‍රැක්ටිකල් වලට සම්බන්ධ කරලා ආවිල්තාවයක් ආශ්‍රිතව මේ කාබෝනියම් අයන් එක දෙන්න පුළුවන්. ඒ වගේම ග්‍රීනාට්. ඒ වගේම මුක්ත ගණ්ඩක සමාවයක සහ බන්ධන දිග. මෙන්න මේ කොටස් වලින් ප්‍රශ්න දෙකක් හෝ තුනක් කියන IUPAC නාමකරණයත් එක්ක ප්‍රශ්න දෙකක් හෝ එක ප්‍රශ්නයක් මුල් ප්‍රශ්න 10 අනිවාර්යෙන්ම එනවා. ඔය කොටස් ටික හොඳට බලා ගන්න. ඊළඟට පළවෙනි ප්‍රශ්න 10 ඇතුළත එන ජෙනරල් කෙමිස්ට්‍රි MCQs මොනවද කියලා බලමු. ඒකෙදි ඕසෝන් මම දීලා තියෙනවා මෙතන ඕසෝන් වල ප්‍රශ්නයක්. මොකද ඕසෝන් අනිවාර්යෙන් බලා ගන්න. වර්තමානයේ තියෙන පාරිසරික තත්ත්වයක් එක්ක අර එල්නිනෝ තත්ත්වයක් එක්ක මේ ඕසෝන් වලට ලොකු වැදගත්කමක් පේපර් එකේ මේ අවුරුද්දේ හම්බෙවි. ඉතින් ඕසෝන් මුල් ප්‍රශ්න 10 අතරට නැතත් 30 54 ප්‍රශ්න වලට දෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඕසෝන් වල රසායන අනිවාර්යයෙන්ම බලා ගන්න. ඊළඟට ඉලෙක්ට්‍රෝනවිකල් ජ්‍යාමිතිය සහ හැඩයන් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දෙනවා. ඒ ටික බලා ගන්න. ඒ වගේම එකම තලයක පවතින අණු තව ඒ කියන්නේ පරමාණු සංඛ්‍යාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් බලා ගන්න. ඊළඟට මෙන්න මේ වගේ සැකිල්ලක් දීලා නිර්මාණාත්මක ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ආශ්‍රිත ඔක්සිකරණාංක මොහුම්කරණය එකම තලයේ පවතින පරමාණු සංඛ්‍යාව සත්‍ය අසත්‍යතාවය සම්බන්ධයෙන් අහන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට මේ වගේ ප්‍රශ්නයක් දෙන්නේ ස්ට්‍රක්චර්ඩ් පළවෙනි ප්‍රශ්නේ. ඉතින් මම මේක මගේ පේපර්ස් වල නිර්මාණාත්මක ප්‍රශ්නයක් විදියට MCQ එකක් දීලා තියෙනවා. ඒ ටික බලා ගන්න. කාබන් වල බන්ධන දිග සහ බන්ධන කෝණ සම්බන්ධයෙන් මේ අවුරුද්දේ අපි ඇක්සෙප්ට් කරනවා එන්න පුළුවන් කියලා වෙලා. මොකද බන්ධන දිග සහ බන්ධන කෝණ සම්බන්ධයෙන් මේ වෙනකන් 2020 පස්සේ ප්‍රශ්නයක් අහලා තිබ්බේ නැහැ. ඉතින් කාබන් වල අඩංගු සංයෝග අණු අයන වල බන්ධන දිග සහ බන්ධන කෝණ සම්බන්ධයෙන් ඔයාලා හොඳට ප්‍රශ්න කරලා යන්න. මේ අවුරුද්දේ ලොකු සම්භාවිතාවක් තියෙනවා එන්න. ඒ විතරක් නෙමෙයි හොඳට මතක තියාගන්න ගිය අවුරුද්දේ ඊට ඉස්සරින් අවුරුද්ද සහ ඊට ඉස්සරින් අවුරුදු 3ක් එක දිගට එක ළඟ අහලා තිබ්බ කාබන් වල විද්‍යුත් ඍණතාවය විචලනය වීම සම්බන්ධයෙන් MCQ එක මුල් ප්‍රශ්න 10 ඇතුළත. ඉතින් මේ අවුරුද්දෙත් අපි ඒ සම්බන්ධයෙන් ඒවි කියලා බලාපොරොත්තුවක් තියාගන්න හරි අමාරුයි. එන්න පුළුවන් විද්‍යුත් ඍණතාවය. ඒ සම්බන්ධයෙන් බලන්න. නමුත් බන්ධන දිග සහ බන්ධන කෝණ විචලනය පිළිබඳ ලොකු අවධානයක් දෙන්න ඔයාලා. ඒ තරම් නෙමෙයි කාබන් වගේම සල්ෆර් වල. ඒ කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්, සල්ෆර් ට්‍රයිऑක්සයිඩ්, SO4 S2O4 ඔය සල්ෆර් අඩංගු සංයෝග වලත් බන්ධන දිග සහ බන්ධන කෝණ විචලනය සම්බන්ධයෙන් හොඳට අවධානය දෙන්න. මම මෙතන පෙන්නලා තියෙන මේ SO2 සම්බන්ධයෙන් ප්‍රශ්නයක් දාලා තියෙන්නේ. SO2 වල බන්ධන දිග සහ බන්ධන කෝණ විචලනය සම්බන්ධයෙන් මේ අවුරුද්දේ අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. හරි. මේක තමයි අපි ජෙනරල් කෙමිස්ට්‍රි වලින් පළවෙනි ප්‍රශ්න 10 ඇතුළත ප්‍රෙඩික්ට් කරන්නේ. මේකේ සමරි එකක් ගත්තොත් සම්ප්‍රයුක්ත මුහුම ඕසෝන් අණු අයන සංයෝගවල ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය හා හැඩයන් ඒ වගේම පරමාණු අණු අයනවල අරයන් විචලනය ඒ සම්බන්ධයෙන් මම මෙතන ප්‍රශ්නයක් පෙන්නලා නැහැ. අනිවාර්යෙන් ඒ ටික බලා ගන්න. ඒ වගේම ක්වොන්ටම් අංක කුලක සයන්ටිස්ලා ගැන ඒ වගේම කැතෝඩ කිරණ දෝලනයක්ෂය ඒකේ ඇල්ෆා බීටා ග්‍රැමා අංශු සම්බන්ධයෙන් ඒ වගේම කාබන් සහ සල්ෆර් වල බන්ධන දිග බන්ධන කෝණ සහ විද්‍යුත් ඍණතාවය විචලනය ඒ වගේම අණු අයන වල අන්තරාණුක ආකර්ෂණ බල. ඉතින් ඔය සම්බන්ධයෙන් බලා ගන්න අපි ප්‍රෙඩික්ට් කරන කොටස් ටික තමයි මුල් 10 ප්‍රශ්න මුල් ප්‍රශ්න 10 ජෙනරල් කෙමිස්ට්‍රි වලින් ඇක්සෙප්ට් කරන්න. හරි. ඊළඟ කොටස කැල්කියුලේෂන් එකක් 10ත් අතර MCQs වලට එන. ඒකෙදි ආකාර 4ක ප්‍රශ්න අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. එකක් රසායනික ගණනය කිරීම ආශ්‍රිත ප්‍රශ්න, අනිත් එක වායු සම්බන්ධ ප්‍රශ්න, අනිත් එක pH සම්බන්ධ ප්‍රශ්න, අනිත් එක චාලක රසායනය සම්බන්ධ ප්‍රශ්න. ඔන්න ඔය ප්‍රශ්න 4න් ප්‍රශ්න 3ක්
අනිවාර්යෙන්ම පළවෙනි ප්‍රශ්න 10 අතර තියෙනවා. ඒකදී රසායනික ගණනය කිරීම ආශ්‍රිතයෙන් දෙන්න පුළුවන් ප්‍රශ්න ආකාර 3ක් තියෙනවා. එකක් ඝනයක් තාප වියෝජනය සම්බන්ධයෙන්. ඉතින් ගිය අවුරුද්දේ දුන්නේ කැල්සියම් කාබනේට් සහ කැල්සියම් බයිකාබනේට් එක. ඉතින් මම මේ අවුරුද්දේ කාබනේට් එකයි ඔක්සලේට් එකයි දීලා තිනවා. ඒ විතරක් නෙමෙයි සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් වල නයිට්‍රයිඩ් තාප වියෝජනය සම්බන්ධයෙන් උත් බලන්න. අනිත් වර්ගය තමයි මෙන්න මේ විදිහට ලවණයක් දීලා ඒකේ අඩංගු අයනයක සාන්ද්‍රණය ppm වලින් අහන්න පුළුවන්. ඉතින් ppm සම්බන්ධයෙන් ඊළඟට ද්‍රාවණයක නැත්නම් අඩංගු බොටල් එකක අම්ලයක ස්කන්ධ ප්‍රතිශතය WW අනුපාතය percentage එක කීයද කියලා. ඉතින් ඔය තුනෙන් එක විදියකට ගන්න කිරීමේ ප්‍රශ්නේ දෙනවා. බොහෝ දුරට ppm දේවි. හේතුව ppm මේ වෙනකන් කියන්නේ 20න් පස්සේ ප්‍රශ්නයක් MCQ එකක් ppm දීලා නැති නිසා. ඒ නිසා ppm හොඳට බලා ගන්න. ඊළඟට මම මෙතන මේ පෙන්වලා තියෙන ppm සම්බන්ධයෙන් ඊළඟට වායු වල රචනය කරන ලද භාජන දෙකක අඩංගු වායු වල ඒකේ ආංශික පීඩනය සම්බන්ධයෙන් අහන්න පුළුවන් නැත්නම් ස්කන්ධ ප්‍රතිශතය ඔය විදිහට අහන්න පුළුවන්. ඊළඟට මම මෙතන පෙන්වලා නැහැ pH එක. ඉතින් pH වල සම්බන්ධයෙන් ගන්න pH ප්‍රකාශනය එහෙම නැත්නම් ද්‍රව්‍යතාවය නැත්නම් KSP ඔය සම්බන්ධයෙන් එක ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. කොට දුර KSP තමයි ද්‍රව්‍යතාවය සම්බන්ධයෙන් තමයි දෙන්නේ. ඊළඟට චාලකය ගත්තොත් චාලකයේ ආකාර දෙකක ප්‍රශ්න අහනවා. එකක් ශීඝ්‍රතා නියමය ආශ්‍රිත කැල්කියුලේෂන් ප්‍රශ්නයක් අහනවා. අනිත් එක ශීඝ්‍රතාවය සහ සක්‍රියන ශක්තිය සහ උත්ප්‍රේරක සම්බන්ධයෙන් එක අර කම්ප්ලෙක්ස් ප්‍රශ්නයක් අහනවා සත්‍ය අසත්‍ය. ඉතින් ඔය ප්‍රශ්න දෙකම අනිවාර්යෙන් MCQs 50 ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ මුල් ප්‍රශ්න 10 ඇතුළත ශීඝ්‍රතා නියමය ආශ්‍රිත ප්‍රශ්නයක් ඇහුවනම් අනිවාර්යෙන් 30 40 ප්‍රශ්නවල මේ ප්‍රශ්නය අනිවාර්යෙන්ම අහනවා. ඉතින් චාලකයෙන් අනිවාර්යෙන් ප්‍රෙඩික්ට් කරන ප්‍රශ්න දෙකක්. ඒකෙදි ශීඝ්‍රතා නියමයේ ප්‍රශ්න දෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් ටේබල් එකකට සාන්ද්‍රණ ටික දීලා ඒකෙන් අපිට පෙළ හොයාගෙන ඒකෙන් ශීඝ්‍රතා නියමය හදාගන්න අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ප්‍රතික්‍රියා යාන්ත්‍රණ ටික දීලා ඒකෙන් ශීඝ්‍රතා තීරක පියවර හොයාගෙන එතනින් ශීඝ්‍රතා නියමය හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ශීඝ්‍රතා නියමය දීලා ඒ ආශ්‍රයෙන් ශීඝ්‍රතා නියතය මොකක්ද කියලා අහන්න පුළුවන්. ඉතින් ඔය ආකාර තුනෙන් එක විදියක් ගොඩක් දුරට මේ අවුරුද්දේ දෙන්න පුළුවන්.